හායි ලස්සන යාළුවනේ. ඔන්න මං අදත් රසවත් කෑම ජාති ගොඩක් අරගෙන ඔයාලා බලන්න ආවා. බලන්නකෝ. මේ බොක්ස් දෙකක දාලා තියෙනවා, අසකොලා තියෙනවා. එතකොට මේ තව පැකට් එකක් තියෙනවා. මං ඉදිරියේදී විස්තර කරන්නම්. ඔබට බලන්නකෝ. ඊළඟට මේ බොක්ස් එකේ ලොකු බොක්ස් එකේ දාලා තියෙනවා කෑම ජාති කීපයක්. මේ බොක්ස් එකේ තියෙන්නේ නම් මෝල්ඩිව්ස් වලින් හම්බ වෙච්ච කෑම ජාති කීපයක්. එතන තියෙනවා බිස්කට් වර්ග කීපයක් තියෙනවා. චොක්ලට් වර්ගයක් තියෙනවා. ඔහොම ඉන්නකෝ මම විස්තරත් එක්කම අරන් එන්න. මේ තියෙන්නේ ගෙදර හදපු ජාතියක්. මුංගට දාලා පිටි දවටලා මොනවද? මුංගෙඩි. කඩදාසියක වොතලා තමයි අහුරලා තියෙන්නේ. උලන් අදින්න නැති වෙන්න. ඖෂධාහි ආදේශීය ආහාර. මේ විදිහට ඇසුරුම් කරලා තියාගන්න. මේක නම් මේ කඩෙන් ගෙන ආපු එකක්. බලන්නකො මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. සර්ප්‍රයිස්. රෝලන් ටොෆි. මං අර එදා ගෙන ආවේ. මේ ඒකේ ඉතුරු ටික තමයි අසුරලා තියෙන්නේ. තව කිහිපයක්ම ඉතුරුයි. ඔයාලත් ළඟ හිටියේ නම් බෙදාගෙන කන්න තිබුණා. ඒක පැත්තකින් තියාගත්තා. මෙන්න මේ පැකට් එක. මේක ස්නැක් ඩිලයිට් එකක්. ග්‍රෑම් 50කට වැඩිය බරයි. මේකේ තියෙනවා වර්ග කිහිපයක්ම. ඉන්නකෝ මං ඉදිරියේදී කියන්නේ. මේක තියෙන්නේ 3 in 1 mix එකක්. කොෆි තියෙනවා, මිල්ක් තියෙනවා, සුගර් තියෙනවා. පීරිසි කෝප්පයකට උණු වතුර ගත්තා. කපලා දාලා කවලම් කරගත්තා. බොන්න පුළුවන්. ග්‍රෑම් 18.1ක් තියෙනවා. මට ඒකෙන් පැකට් 3ක් හම්බුණා. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. මේක මේ වැනිලා ෆ්ලේවර් වේපර්ස් බිස්කට් එකක්. මැලේසියා භාෂාවෙන් තමයි ඒක තියෙන්නේ. මං කියවල බැලුවා. මගේ අතේ අල්ලේ ප්‍රමාණය. මේ ඒකෙම චොක්ලට් ෆ්ලේවර් එක. මං තාම මේවයි රස නම් බැලුවේ නැහැ. රස බලන වීඩියෝ එකකුත් අරන් එන්නම්කෝ. මේක ස්ට්‍රෝබෙරි ෆ්ලේවර්. ඒකේ හැබැයි හේසල් නට් ගහලත් තියෙනවා. ඔරිජිනල් වෙන්න ඕන. මේ චොක්ලට් බාර් එක. ඒකේ තියෙනවා කොකෝවා කෝටඩ් එකයි, නගට් එකයි, කැරමල් බාර් එකයි. කොටස් 3ක් තියෙනවා. මං හිතන්නේ රස ඇති. පිස්ටචියෝත් තියෙනවා ඒකේ. මේක බෙටර් කියලා ගහලා තියෙනවා. මේකත් චොකලට් කුකී එකක්. චොකලට් තැවරුණු කුකී එකක්. හවස පොඩි බඩගින්නකුත් ආවා. මේ ඉතින් ඔක්කොම જાති රස බලුවේ නැහැ. මේකේ රස මම බැලුවා. ඔහොම ඉන්නකෝ මම වීඩියෝ එකෙන් පෙන්නන්න.
මං දැන් කන එක විතරක් එළියට අරන් අනිත් ඒවා හුලං වදින්න නැති වෙන්න අහුරලා තියාගත්තා. හොඳට පියණින් වහලා තියාගත්තම කෑම නරක් වෙන්නේ නැහැ. කතුරත් ළඟට අරගෙන කුකීස් එක කැපෙන්නේ නැති වෙන්න කපලා කොටස ඉවත් කරගෙන මේක එළියට අරගෙන බැලුවා. දෙපැත්ත තුන් පැත්ත හරවලා පොඩි බඩගින්නක් ආපු නිසා මේකේ රස නම් බැලුවා. හරිම රසයි. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.